මේ ඡන්දේ ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරන ඡන්දයක්. ඒ වැඩ කටයුතු ගමේ පාර්ලිමේන්තුව මාර්ගයෙන් කරගෙන යන්න. මේක ජනාධිපති මැතිවරණයක් නෙමෙයි. සමහරු එහෙම හිතුවට. ජනාධිපති මැතිවරණය ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තිබ්බා. මේක තියෙන්නේ ප්‍රාදේශීය සභා තෝරන ඡන්දයක්. එතනදී වර්තමාන ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ ඡන්දේ යොදවන්න කියලා මේ මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් ඇටියෙට. හුඟක් වැඩ කටයුතු කරලා තියෙනවලු මේ මාස 8 9 ඔයගොල්ලෝ දන්නවා ඇති ඔක්කොම දැන් වෙනස් වෙලා තියෙන හොඳට. ඒ අනුව ඒක අනුමත කරන්න දෙන්න කියලා. ඉතින් එයා බලන්නේ ගමේ ඡන්දේ තමන්ගේම කාලය ගැන ජනමත විචාරණයක් කරගන්න. දැන් ලංකාවේ හැම කොනටම යන. ලංකාවේ හැම කොනටම ගිහින් තමන් කරපු වැඩ කටයුතු කතා කරන එක කමන්නේ. ඊළඟට මට බයිනවා. විපක්ෂ නායකතුමාට හොඳ කියනවා. මේව ඡන්දයක් නම් මම දැකලා නැහැ. කමන්නේ මං තරඟ කරන්නෙත් නැහැ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නැහැ. මේ දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුන ගැන විතරයි කතා කරන්නේ.